ලංකල්ල ගන්න කකුල. පල්ලයට ගන්න කකුල. කොහොමද? දැන් පල්ලයට කොහොමද ගන්න කකුල? පල්ලයට ගන්න. පල්ලයට. මේක ගන්න. කොහොමද? දැන් කියන්න මම ඉතල. දැන් කකුල මොකද උනේ? ඇත්තටම ડોක්ටර්ස්ලා. දැන් මම සලාමාවේ කපන්න කියලා. කපන්න කිව්වනේ ડોක්ටර්. කපන්න කොතනද මට දින දුන්නා. දින දුන්නේ මාස් මාස 3ක් හිටියා ඉස්පිරිතාලේ. මාස් 3ක් හිටියා? මාස 3ක් හිටියා. ඒගොල්ලෝ බේත් දැම්මා. එක එක ඒවා ඔපරේෂන් කළා, සුද්ධ කරලා. ඒවා කරලා මාස 3ක් හිටියා. ඉඳලා ඊට පස්සේ ඔන්න ටිකට් කපලා කිව්වා මෙහෙමයි මේ ක්ලිනික් එන්න කිව්වා. ක්ලිනික් දැම්මා. ඊට පස්සේ දාලා කිව්වා බේත් මේ දාගන්න උදේට ඇවිල්ලා ළඟනේ ඉන්නේ මම ක්වාටර්ස් වලනේ. ඒ හින්දා එන්න පුළුවන් නම් අරගෙන මේ ගෙදර ගිහිල්ලා මේ බේත් දාගන්න. දැන් කකුල කපන්න කිව්ව දෙයක් දුන්නානේ. ඔව්. දැන් ගියාට පස්සේ මොකද කිව්වේ ડોක්ටර් ඊට පස්සේ කතා කරාම? ඊට පස්සේ ගියේ නෑ. යන්න ඒ වැඩක් නෑනේ ගිහිල්ලා. වැඩක් එතනට යන්න බෑ. අපිට යන්න බෑ. මේ කිල්ලෙක් යනකොට ඒ ડોක්ටර් හම්බ වෙනවා. ඉතින් මට හිතෙනවා ඉතින් ගිහිල්ලා පෙන්නන්න. ඉතින් මම ඉතින් ගියේ නෑ. කෙලින්ම ડોක්ටර් කියලා කියන්න තිබ්බේ. දැන් ડોක්ටර් තමයි කපන්න මට කිව්වනේ. කිව්වා. ගිහිල්ලා කියන්න ඕනේ කියලා. නෑ ඒ වගේ කියන්න ඕනේ. හේතුව ඉඳලා දැන් ඔය වගේ කීයක් කකුල් ලංකාවේ මහස්පිතාලේ අර දියවැඩියාව ඇතුණා සීනිය ඇතුණා කියලා කපන්නේ. දැන් විස බීජ ඇතුළු වුණා මෙතන කපලා ඇද්ද නේද? කකුල් 100ක් විතර මේට අවිල්ලා තියෙනවා. ඊටත් වැඩි මිනිස්සුන්ගේ. ඒතර කකුල් කපන මන්නම් කියන වෛද්‍යවරයාට කියලා කියන්න. ඒක එයා කපන්න නියෝග කරේ මේක කැපිලා මේක උද කරන්න බෑගේනේ. ඉතින් අපි කොහොමද උද කරේ? අපි කිසි දෙයක් නැතුව දැන් උද කරා. ඒකට දැන් වාට තියෙන පොඩි තුවාලයක් ඒකට විතර කොයි විස බීජ ඇතුළු දෙන්න ඇති වෙන තමයි වාමේ. වාංගින්නේ. ඒක බලන්න අද කපලා තිබ්බට මාස කීයද කපලා? නෑ දැන් මෙයා මේක මොකද දැන් මෙයාව එක්ක ගල් කිස්සි. ඔව්. ගල් කිස්සි ආලි ගියර මේ විශේෂ